Hello Earth Cafe family, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අපේ channel එකෙන් තවත් වීඩියෝ එකක් share කරගන්න තමයි යන්නේ. පොසොන් පොය දවසේ ගෙදර හැමෝටම නිවාඩුනේ. ඉතින් අපි ගියා ඇවිදින්න. ඉතින් දිගටම වීඩියෝ එක බලන්නකෝ අපි මොනවාද එදා කළේ කියලා. අපි ගෙදරින් පිටත් වුණේ උදේ 11ට විතර. පොඩි දුරක් යනකොටම අපිට රොටි දන්සලක් හම්බුණා. අපි ගෙදරින් ඇවිල්ලත් පොඩි වෙලාවයිනේ. ඒක නිසා අපි එතනදි රොටි කෑවේ නෑ. අපි වාහනේට ඇවිල්ලා පොඩි වෙලාවක් ඉඳලා ආයෙම අපේ ගමන පටන් ගත්තා. කිසිම ප්ලෑන් එකකින් නෙවෙයි මේ ගමන් ඇත්තටම පටන් ගත්තේ. කියන්නේ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා අපි ප්ලෑන් කරගෙන හිටියේ නෑ. අපි මේන් ටාගට් එකේ උනේ එදාට කොහේ හරි ඇවිදින්න. ඉතින් එතනදී අපිට දන්සල් ගොඩාක් හම්බුණා. සෙනග හිටපු හින්දා අපි ඒ වගේ නවත්තවුවෙත් නෑ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් දන්සලකටත් ගියා. අපි දන්න කට්ටියක් කරන. ඉතින් අපි එතනින් අයිස්ක්‍රීම් එකක් කාලා තව ටිකක් ඉස්සරහට යද්දි තවත් අයිස්ක්‍රීම් දන්සලක්ම තමයි තිබ්බේ. ඉතින් ඒකේ නම් මම ඔන්න පොලිමේම ඉඳලා අයිස්ක්‍රීම් එකක් ගත්තා. අයිස්ක්‍රීම් කාලා ටික දුරක් යද්දි අපිට මඤ්ඤොක්ක දන්සලක් හම්බුණා. ඉතින් අපි එතන නවත්තවුවා. අම්මෝ ඒකෙදි හම්බුණ මඤ්ඤොක්ක එක නම් මාරම රසයි. හොඳට තැම්බිලක් තිබ්බා. ඒකට සුපිරිම සැර ලුණු මිරිසකුත් දීලා තිබ්බා. පාරේ අයිනක නවත්තලා අපි ඒ ටික කාලේ ඉවර වෙලාම තමයි අපේ ගමන පටන් ගත්තේ. ඇත්තටම අද දවසේ දැකපු හොඳම දෙයක් තමයි මිනිස්සු මොනවා හරි චූටි දෙයක් හරි තව කෙනෙක්ට දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක හරිම වටින දෙයක්. ඉතින් ටික දුරක් ඉස්සරහට එද්දි අපිට රසම රස බීම එක්කත් හම්බුණා. ඇත්තට මේක හරිම රසයි. ටික දුරක් ඉස්සරහට එද්දි තමයි අපි ඩිසයිඩ් කරේ අපි මහියංගනේ පැත්ත යනවා කියලා. රන්දනිගල කැලේ මැදින් යද්දි අපිට පාන් දන්සලක් හම්බුණා. ඇත්තටම යාලා එතනේ වැඩේ හරිම පිළිවෙලට ලස්සනට කරනවා. හරිම රසටත් තිබ්බා ඒ පාන් එක. ඒක නම් මාරම වටින දෙයක්. එතන මේ ගැන ගොඩාක් කට්ටිය යන වෙන වුණාට කැලේ මැද කවුරුත් ඉතින් දන්සලක් දෙන්නේ නැහනේ. ඉතින් ඒ අයිඩියා එකත් ඇත්තටම හරිම ලොකු දෙයක්. අපි දන්සල ළඟ නවත්තවුවේ නෑනේ. අපි ඉතින් පාන් ටික අරන් ඇවිල්ලා තව ටිකක් ඉස්සරහට එද්දි අපිට රන්දනිගල ජලාශය තියෙනවා. එතන ඩෑම් එක ළඟ අපි නවත්තලා අපි පාන් ටික කෑවා. කාලා බීලා ඉවර වෙලා අපි ආයෙම අපේ ගමන පටන් ගත්තා. ඉතින් මේ තව චුට්ට දුරකින් අපිට මහියංගනයට යන්න ෂෝට් කට් එකක් තියෙනවා. ඒ පාරේ මං හිතන්නේ ගොඩක් දෙනෙක් ගිහින් නැහැ. ඉතින් මං ඒ පාරේ ගත්ත වීඩියෝ එක කට් කරන්නෙත් නැතුවම අප්ලෝඩ් කරේ. ගොඩක් දෙනෙක් ගිහින් නැති නිසා බලා ගන්නත් එක්ක හොඳයිනේ කියලා. මේ පාර වැටිලා තියෙන්නේ ආමි කැම්ප් එකක් කරහා. ඉතින් එතනදී යද්දි අර රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. මේ අපි නම් එදා අර පොය දවස නිසා පොඩ්ඩක් කියලා ගියේ නැත්තම් යන්න අවසරයක් ගන්න ඕන ඇති. අපි මහියංගනේ ටවුන් එකට ලං කරලා ඉන්නේ. අපිට පුදුම වෙනසක් දැනුනේ. මොකද දැන් අපේ ගම පැත්ත හරි සීතලයි. ඉතින් මහියංගනේ පැත්ත හරිම රස්නෙයි. ඉතින් මේ රස්නේ දාඩිය දාගෙන යද්දී අපිට හොඳ සව් දන්සලක් හම්බුණා. ඉතින් ඒ සව් එකෙන් අපේ ඇඟ ඔක්කොම නිවෙනවා. හරිම රසයි ඒක. ඉතින් අපි සව් එක බිබී ඉස්සරහට ගියා. එතකොට අපිට පාන් දන්සලකුත් හම්බුණා. අපි එතන නවත්තවුවෙත් නෑ.
මොකද අපිට දැනටමත් පාන් දන්සල් දෙකක් හම්බෙලා තිබ්බේ. ඉතින් අපි මහියංගනේ ටවුන් එකටත් ගියා. මහියංගනේ ටවුන් එකේ අපිට වාහනේ හරව ගන්නත් ගොඩාක් දුර යන්න වුණා. ඒ තරම් ට්‍රැෆික්. ඉතින් අපි මළුව පැත්තටවත් ගියෙත් නෑ. අවුව හින්දා ඒක ගොඩාක් බෑම හිතුණා. ඉතින් අපි 18 වංගුව පැත්තෙන් තමයි ආයෙම නුවරට එන්න පිටත් වුණේ. 18 වංගුව පැත්තෙන් නුවරට එද්දී ටික දුරක් එද්දී හොඳටම වහින්න පටන් ගත්තා. අපිට බද්දන්සලකුත් හම්බුණා. ඉතින් මේ වැස්ස හින්දා කට්ටිය හිතන්නේවත් නැහැ එතන බද්දන්සලක් තියනවාද කියලා. ගොඩක් සෙනග හිටියෙත් නැහැ. හරිම රස බත් එකක් අපිට කන්න පුළුවන් වුණා එදා. කොච්චර සැරෙන් වැස්සත් 18 වංගුව පහු කරලා නුවර පැත්තට යනකම් අපිට ගොඩාක් දන්සල් හම්බුණා. කොත්තමල්ලි, කිරි කෝපි, එතකොට තව කඩල, පොප්කෝන්. මගේ ෆස්ට් ටයිම් තමයි පොප්කෝන් දන්සලක් හම්බුණා. එතකොට බතල, තව පාන් දන්සල් තිබ්බා. එතකොට නූඩල්ස් ඒ වගේ දන්සලුත් තිබ්බා. අපි නම් ඒවට ගියේ නෑ. සෙනග පිරීලා හිටියා. වැස්ස කියලා ඒ කට්ටිය ඒව නවත්තලා නෑ. අයිස්ක්‍රීම් දන්සලුත් තිබ්බා. ගොඩාක් වහින වෙලාවෙත් අපේ ගෙවල් පැත්තට එද්දි කුරහන් කෙඳ දන්සලකුත් තිබ්බා. ඉතින් අපි ඒකත් බීලා ගෙදර මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, ලයික් කරන්න, තව යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.